දැන් ඇවිල්ලා තියෙනවා මැයි මාසේ 6 වෙනිදා පළාත් පාලන මැතිවරණ. මේක ඇත්තටම තියන්න තිබුණේ 2023 මාර්තුවර. අපි තාමත් හොඳින් සූදානම් වෙලා තිබුණා. නමුත් ආණ්ඩුව මේ මැතිවරණේ කල් දැම්මා. අපි එදා මැතිවරණේ කල් දානකොට කිව්වා ඒගොල්ලෝ පොඩි මැතිවරණේ කල් දැම්මට අපි ජනාධිපති ඡන්දෙදී හරියට කොටු කරගන්නකො මතකද? අපි නාම යෝජනා කැඳවලා 2023 මාර්තු මාසේ 10 වෙනිදා ඡන්දෙ තියන්න ඔක්කොම සැලසුම් කරලා තිබියදී ඡන්දෙ කල් දැම්මා. හැබැයි අපි මේ වෙලාවෙත් මේ රටේ ජනතාවට කිව්වා කුඩා ඡන්දෙ කල් දැම්මට ලොකුම ඡන්දෙ අපි වැඩි අල්ල ගන්නවා කිව්වා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජනාධිපති ඡන්දෙදී මේ දේශපාලනේ මුළුමනින්ම අපි හැරවීමකට භාජනය කරා. ඒක වැදගත් දේවල් දේශපාලනේ නේද? ඊට පස්සේ මේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා යම් කරුණු කීපයක් සූදානම් විය යුතු තිබුණා. එකක් තමයි මීට කලින් ගත්තු නාම යෝජනා පත්‍ර අවසන් කළ යුතු තිබුණා. ඒක ඉවර කරන්න ඕන. ඒ වගේම පසුව සම්මත කරගෙන තිබුණු තරුණ නියෝජනය ඇති කරන්න ඕන. ඒ නිසා අලුතෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා පනත සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. අපි මැතිවරණ කඩිමුඩියම් පැවැත්වීම සඳහා ඉක්මනින් පවත්වා ගැනීම සඳහා අපේ ආණ්ඩුවේ පළමු සංශෝධන පනත හැටියට පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කරා. සම්මත කරාට පස්සේ ඡන්දෙ පැවැත්වීමේ බලය යනවා මැතිවරණ කොමිසමට. අපි මේ පනත සම්මත කරපු දිනේ සිට බැලුවා නම් අවුරුද්දට කලින් අද වගේ දිනේ අද වගේ වෙනකොට අප්‍රේල් 6 7 වෙනකොට ඡන්දෙ තියන්න තිබුණා. අපිට අවශ්‍යකම තිබුණේ මේ අලුත් අවුරුද්දට කලින් ඡන්දෙ පවත්වන්න. හැබැයි විපක්ෂ කට්ටිය ගිහලා මැතිවරණ කොමිසමට කිව්වා ඡන්දෙ කල් දාන්න කියලා. අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවා. නිසා අයවැය ලේඛනය අවසන් වෙනකන් ඡන්දෙ කල් දාන්න කිව්වා. අපේ සැලසුම තිබුණේ අවුරුද්දට කලින් ඡන්දෙ පවත්වලා අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉඳන් නේද අපේ දළදා වන්දනාව පවත්වලා අනතුරුව වෙසක් උත්සවය පවත්වලා ක්‍රමානුකූලව මේ රට මැතිවරණ වලින් ටිකක් මිදිලා රටේ සමෘද්ධියත් ගොඩනැගීම සඳහා වැඩපිළිවෙල හදන්න. අපේ සරස්වති තිබුණේ. හැබැයි විපක්ෂ ගිහිල්ලා කිව්වා නෑ ඡන්දෙ පස්සට දාන්න කිව්වා. අයවැය ඉවර වෙනකම්. මාර්තු මාසේ 21 වෙනිදා තමයි මැතිවරණ කොමිසම ඡන්ද දිනේ කිව්වේ. ඒ අනුව තමයි මැයි 6ට කල් ගියේ. නැත්තම් අද වෙනකොට අපි පනත සම්මත කරලා දීපු ආකාරයට මැතිවරණ කොමිසම වැඩ කරා නම් අද වෙනකොට පළාත් පාලන මැතිවරණ පවත්වලා ඉවරයි. මොකද අපිට කාලය අවශ්‍යයි. තවදුරටත් විශාල ඡන්ද පවත්ව ඉන්න නෙවෙයි අපිට බැක් තියෙන දේ. අපිට අවශ්‍යයි මේ කෙටි කාලය ඇතුළත අපි විශාල මුදල් ප්‍රමාණයක් දිස්ත්‍රික් වලට එවලා තියෙනවා. මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට පෙර ඒ මුදල් වලින් වැඩ කරන්න ඕන. හැබැයි වැඩ කරන්න මොකද වෙලා තියෙන දේ? මැයි 6 වෙනිදා වෙනකන් ඒකට බාධා ඇති කරමින් තිබෙනවා. මැතිවරණ කොමිසම විවිධ නිර්දේශ දානවා. මොකද අපි අයවැය ලේඛනයෙන් කිව්වා අපේ රටේ රාජ්‍ය සේවයකට වැටුප් වැඩි වුණා. අස්වැසුම ලබා ගන්න අයට දීමනාව වැඩි වුණා. වැඩිහිටි දීමනාව වැඩි වුණා. විශ්‍රාම වැටුප් දීමනාව වැඩි වුණා. හැබැයි මේ කිසිවක් නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි දැනට අස්වැසුම අපේක්ෂාවෙන් ඉල්ලුම් පත්‍ර ලක්ෂ 8ක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ලක්ෂ 8ක පවුල් සංඛ්‍යාවට කිසිවක් ලැබෙන්නේ නැහැ. අපි තීරණයක් ගත්තා මේ අලුත් අවුරුද්දට රුපියල් 5000ක් වටින ආහාර මල්ලක් එම පවුල් ලක්ෂ 8ට 2500 ගානේ සතොසෙන් ලබා ගන්න. කිසිදු දේශපාලනයක් මෙදියත් වෙන්නේ නැහැ. සතොසට ගිහිල්ලා ඒ අපේක්ෂා කරපු අර ඉල්ලුම් පත්‍ර දාපු ලක්ෂ 8 ඉන්නවනම් රුපියල් 2500ක් දීලා 5000ක ආහාර මල්ලක් ගන්න පුළුවන්. ඒක ඡන්ද බලාගෙන කරන වැඩක් නෙවෙයි. ඒක මේ අලුත් අවුරුද්දට අර ප්‍රතිලාභ වලින් අත්තරණු සමාජ කණ්ඩායමට රජයක් විසින් කළ යුතු කාර්යයක්. හැබැයි මොකද්ද උනේ? ඒක දැන් නතර කරලා තියෙනවා. අපේ අපේක්ෂාව තිබුණේ මොකද්ද? මේ 6-7 වෙනකොට ඡන්දේ පවත්වලා අනතුරුව මේක දෙන්න. හැබැයි කොමිසම විසින් තමයි මැයි 6 වෙනිදාට මේ ඡන්ද කල් දාලා අදේ දීමනාව නතර කරලා තිබෙන්නේ. ඒ වගේම අපි පාරවල් හදන්න, පාලම් හදන්න, එළවේලි සුද්ධ කරන්න, කුඩා ප්‍රතිසංස්කරණ වැඩ කරන්න විශාල මුදල් ප්‍රමාණයක් ඉවලා තියෙනවා. දැන් මේ වගේ යෝජනා සකස් කර ගැනීම සඳහා පවා බාධාවක් ඇවිල්ලා තියෙනවා. මොකද අපිට මාස 8යි තියෙන මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට. ඒකිනුත් තව මාසයක් ගියපුවාම අපිට මේ මුදල් වියදම් කරලා වැඩ කරගැනීමේ අසීරුතාවයක් තියෙනවා. ඇයි ඒ? අපේ සලස්පති වෙන මැතිවරණ කලින් තියන්න. විපක්ෂයට අවශ්‍ය වී තිබුණේ ඡන්දේ පස්සට දාන්න. ඔයිටත් වඩා පස්සට දාන්න. අපි කියන්නේ පස්සට යන්න වැඩේ අමාරු බව මතක තියාගන්න විපක්ෂය. හොඳ වෙනවද? හොඳ වෙන්නේ. දැන් මේ මැතිවරණය බලන්න. මේ මැතිවරණයට ලංකා ඉතිහාසයේ දේශපාලනී
මේ තරම් පැහැදිලි බෙදීමක් ලංකාවේ කවදාවත් තිබිලා නැහැ. සෑම මැතිවරණයකදී බෙදීම් ගොඩක් තිබුණා. ඔබ දන්නවා නම් පහුගිය ජනාධිපති ඡන්දෙදී සිලින්ඩරේ වේදිකාවෙන් ටෙලිෆෝනයට යමක් කියනවා. ටෙලිෆෝනේ වේදිකාවෙන් සිලින්ඩරයට යමක් කියනවා. දෙකම එකතු වෙලා අපිට යමක් කියනවා. එහෙමනේ. එහෙමනේ තිබුණේ. ඒ කියන්නේ දේශපාලන විවිධ කඳවුරු තිබුණා. පෙනුමට හරි. ඇත්ත කඳවුරු නෙවෙයි. පෙනුමට තිබුණා ගොඩක් කඳවුරු. දැන් රටේ දේශපාලනේ ඉතාමත් තීව්‍ර ලෙස බෙදිලා තියෙනවා. බෙදිලා තියෙන කඳවුරු දෙකයි. එකක් ජාතික ජන බලවේගය අපි නියෝජනය කරන අපේ ආණ්ඩුව එක කඳවුරක්. අනිත් පැත්ත තන එකතු වෙලා ඉන්න සුම්බුන් ගොඩක්. ඔබ බැලුවොත් ඒගොල්ලගේ මැතිවරණ වේදිකාව, ඒගොල්ලගේ පාර්ලිමේන්තු ආමන්ත්‍රණය, පාර්ලිමේන්තුවේ නැති අය, විශේෂයෙන්ම මේ ගාල්ලේ නැති කෙනෙක් ඉන්නවනේ. නැති අය කියන කතා දෙස බලපුවාම සියලු දෙනාගේම ප්‍රතිවිරෝධය. සියලු දෙනාම එකට කොළ පාට වේදිකාවක් පේන්න පුළුවන්, කහ පාට වේදිකාවක් පේන්න පුළුවන්, නේද? දුඹුරු පාට වේදිකාවක් පේන්න පුළුවන්. ඔය වේදිකා ඔක්කොම එක පාට වලින් සැරසලා තිබ්බට වේදිකාවල තියෙන එකම කතාව මොකද්ද? ජාතික ජන බලවේගයට එරෙහි කතාව. දැන් ලංකාවේ තා පැහැදිලි දේශපාලන බෙදීමක් ඇවිල්ලා තියෙනවා. දැන් ජනතාවට තියෙන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ අත්පත් කරගන්නා ලද ජයග්‍රහණය ඉදිරියට ගෙන යාම සඳහා නියෝජනය කරන දේශපාලන කඳවුර ජයග්‍රහණය කරනවාද? එහෙම නැත්නම් එම ගමන ආපසු හැරවීම සඳහා එකතු වෙමින් තිබෙන සුම්බුන් ඉදිරියට ගෙන යනවාද? උත්තරයි. ලොකු කතා බහක් නැහැ. පැරණි අසාර්ථක දේශපාලන කඳවුරු වලට යලි අවස්ථාව ලබා දෙනවද? ජනතාව ඉතාමත් තීරණාත්මක ලෙස පැරණි අසාර්ථක දේශපාලන කඳවුර පරාජයපත් කරා. ඒ පරාජයපත් කළ අත්පත් කරගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යනවාද? මොකද කරන්නේ? ආයෙ මුකුත් තියන්නේ නැහැ. මම අපිට විශාල විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව, අපේ රටේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් ඉදිරියට තිබු පියවර එක පියවරක්වත් අඟලකින් හැරෙන්නේ නැහැ. මේ රටේ ජනතාව මේ ගමන ඉස්සරහට යනවා.